ඔයාලා අදත් එකතු වෙලා තියෙන්නේ සනෝලෙන් NXT YouTube channel එකෙන් කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මම මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ Lively Wallpaper application එක භාවිත කරලා කොහොමද කම්පියුටර් එකට Lively Wallpaper එකක් දාගන්නේ කියලා. වීඩියෝ කරන්න කලින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් පහළ තියෙන subscribe button එක click කරන්න කියලා මතක් කරනවා. ඊට හැපැත්තේ තියෙන bell icon එක ඔයාලා ඕල් දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගෙන් දැනගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. අපි දැන් මේ Lively Wallpaper application එක download කරගන්න ඕන. ඒකට අපි Google Chrome එකෙන් හරි Microsoft Store එකෙන් හරි download කරගන්න පුළුවන්. මම දැන් Google Chrome එකෙන් Lively Wallpaper කියලා search කරලා Microsoft Store website එකෙන් දීලා තියෙන Lively Wallpaper free download and install on කියන එක click කරනවා. ඊට පස්සේ මම මේ Lively Wallpaper logo එක යටේ තියෙන download button එක click කරලා මේක download කරගන්නවා. ඊට පස්සේ මම search bar එකේ Lively Wallpaper කියලා search කරලා open කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි interface එක බලා ගන්න පුළුවන්. දැන් අපිට මේ දකුණු පැත්තේ තියෙන settings icon එක click කරලා අපිට settings වගේක් හදා ගන්න පුළුවන්. මේ start with Windows කියන එක on කරලා තිබ්බොත් අපි computer එක on කරනකොට දැන් අපේ තියෙන wallpaper එක වෙනුවට මේ Lively Wallpaper එක තමයි add වෙන්නේ. මම දැන් මේක on කරගන්නවා. මේ යටින් බලා ගන්න පුළුවන් වෙන්නේ volume එක ඒක අඩු වැඩි කරලා අපේ wallpaper එකට එන sound එක වෙනස් කරගන්න පුළුවන්. මම ඒකත් ටුට්ටක් වෙනස් කරගන්නවා. අපි දැන් අපේ desktop එකට මෙතන තියෙන Lively Wallpaper වලින් මොකක් හරි add කරනවා නම් මේ හැම එකෙම තිත් තුනක් තියෙන්නේ. ඒක උඩ click කරලා set as wallpaper කියන එක දෙන්න ඕන. මම දැන් මේ දෙවෙනිට තියෙන එක උඩ click කරලා set as wallpaper කියන එක දෙනවා. ඊට පස්සේ අපිට මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. මීට වඩා quality එකක් තියෙනවා. මේක screen record එකකින් ඉඳන් quality එක අඩු වෙලා තමයි වීඩියෝ එකට එන්නේ. අපි දැන් මේක add කරගමු. මේකත් අර වගේම තමයි mouse point එක move කරද්දී අර වගේම මේකත් move වෙනවා. අපිට මේක දීලා තියෙන wallpaper වලට අමතරව අපිට වෙනම තව wallpaper add කරන්නත් පුළුවන්. ඒකට මේ plus icon එකක් තියෙන දකුණු පැත්තේ ඒක click කරලා අපිට බලා ගන්න පුළුවන් option තුනක්. ඒකේ පළවෙනි එක choose a file. ඒ කියන්නේ අපේ gallery එකෙන් වීඩියෝ එකක් add කරන්න තියෙන්නේ මේකට. දෙවෙනි එක තමයි enter URL. ඒ කියන්නේ අපි web page එකට එක URL දුන්නාට පස්සේ ඒක download වෙලා අපිට එනවා. තුන්වෙනි එක advanced creator dynamic wallpaper. ඒ කියන්නේ අපිට wallpaper එකක් create කරන්න තියෙන්නේ. මම දැන් wallpaper එකක් add කරගන්නවා. ඒකට මම දැන් YouTube එකට ගිහිල්ලා මෙන්න මේක download කරගන්නවා. මම මේකේ link එක පහළ description එකේ දාලා තියන්නම්. අපි දැන් බලමු අපි මේ download කරගත්ත එක කොහොමද මේකට add කරගන්නේ කියලා. ඒකට මේ choose a file කියන එක click කරලා වීඩියෝ එක select කරලා open දෙන්න ඕන. ඊට පස්සේ මේ වගේ එකක් එනවා. ඒක okay දෙන්න ඕන. ඊට පස්සේ අපි කලින් wallpaper add කරා වගේම මේකත් add කරගන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි කොයි වගේද result එක කියලා. අපි දැන් add කරගත්ත Lively Wallpaper එක අයින් කරලා කලින් තිබ්බ නිකම් image එක දාගන්න ඕන නම් මේ දකුණු පැත්තේ උඩ තියෙන්නේ monitor එකක් ඇතුලේ එක දාලා එන්න ඒක උඩ click කරලා ඒ wallpaper එක තියෙන එක close කරන්න ඕන. close කරලා okay දෙන්න ඕන. ඒතර කලින් තිබ්බ එකම එනවා. දැන් අපේ වීඩියෝ එක ඉවරයි. මේ වෙනකම් වීඩියෝත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම thanks. අලුත් වීඩියෝ එකකින් ළඟදිම හම්බෙමු.